ඈබන් කාලා කන්නි වල්පරයා. තෝගේ බුදුන් ඇවිල්ලා තොට මෙච්චරද බණ කියලා දුන්නේ. තෝගේ බුදුන් මෙච්චර තොට ඇවිල්ලා බණ දේශනාව කරේ. කවුරු හරි කෙනෙක්ට ඇවිල්ලා මොකක් හරි විපත්තියක් වුණා නම් කාට හරි කෙනෙකුට අසාධාරණයක් වුණා නම් ඔය අසාධාරණ දේ බලලා hina වෙන්න කියලා තෝගේ බුදුන් තොට මේ බණ දේශනාව කරාද? නැත්නම් මෙච්චර මේ ලංකාවේ මෙච්චර හාමුදුරු ගොල්ලෝ ඉන්නවා, බිච්චුන් වහන්සේලා ඉන්නවා. හැමදාම කියන බණෙන් ඇවිල්ලා තොපිලට ඇවිල්ලා මෙච්චරද කියලා දුන්නේ. අල්ලාහට කියපන්ලා කියලා දෙන අල්ලාහ් තාලාට තමයි කියකෝ කියලා තියෙන්නේ මුලින්ම. අල්ලාහ් තාලාට කියපහින්ද තමයි යකෝ ඇවිල්ලා මෙච්චර දුරට ආවේ. තෝගේ ජාතිවාදීකම ඇවිල්ලා මේකෙන් පේන අද සිංහල දරුවෙක් ඇවිල්ලා කොයි හරි පහසලක බෙල්ල වෙලදාගෙන සිංහල දරුවෙක් මැරුණා නම් ඇවිල්ලා තොපි මේම කියයිද? අර මුස්ලිම් දරුවෙකින්ද නේද තෝ ඇවිල්ලා මේ වගේ කමෙන්ට් එකක් ගාලා තියෙන්නේ. තෝ ඇවිල්ලා තෝ එතන ඇවිල්ලා තෝගේ පේජ් එකේ අර බිච්චුන් වහන්සේලා මේ බණ කියන ඒවා ඔක්කොම තෝ දාලා තියෙනව නේද? යකෝ තෝ වගේ කාලකන්ණියෙක් ඉන්නවද? දරුවෙක් මැරෙනවා මෙතන මේ කමෙන්ට් එක ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා මේ දරුවගේ මරණය දැකලා hina වෙන කාලකන්ණිය. තොපේ ජාතියේ එකෙක් ඇවිලා තොපේ ජාතියේ දරුවෙක් මැරෙනවා තොපි ඕම hina වෙනවද? තොපි ඕම hina වෙන්නේ නැහනේ. තොපි එතකොට මොනවද කියන්නේ? අනිවාර්යයෙන්ම උන්ට දඬුවම් දෙන්න ඕනේ. උන් ඇවිල්ලා නීතිය ඉස්සරහට ගෙනියන්න ඕනේ. උන්ට ඇවිල්ලා නිසිලස දඬුවම් දෙන්න ඕනේ. මේ ජනාධිපතිතුමා බලන්න ඕනේ. මේ පොලිස්පතිතුමා බලන්න ඕනේ. කියලා තොපි එතකොට ඇවිල්ලා කමෙන්ට් ගන්නව නේද? මේ මුස්ලිම් දරුවෙකින්ද තොපි ඇවිල්ලා ජාතිවාදී වැඩ කරන්නේ. අනේ තොපි වගේ ජාතිවාදී කාලකන්ණි වේස 70 ඉන්න හින්දා තමයි මෙතන ලංකාවේ ඇවිල්ලා අපිට මිනිසුන්ට ජීවත් වෙන්න බැරුව ඉන්නේ. තෝ ඇවිල්ලා මොකෙද්ද තෝ? තෝ මොකෙද්ද තෝගේ මේ කමෙන්ට් එකෙම තෝගෙන දැනගන්න පුළුවන් තෝ එනම ලොකු ජාතිවාදී කියලා. තොපි වගේ කාලකන්ණි වල් පරයොන්ට ඇවිල්ලා මේ අපි බය වෙන්නේ නැහැ. තොපි හොඳට ඒක දැනගනින්න. ඇමුණද? උදේ පාන්දර තෝ වගේ කාලකන්ණියුගේ කමෙන්ට් බලලා අපිට කතා කරන්න ඇත්තටම මේ ඔළුව අපේ ඇත්තටම අපිට ඇවිල්ලා මහා රවුලක් තියෙන්නේ. තොපි හිතන්න එපා තොපිට මේ බය වෙලා මේ ලංකාවේ අපි ජීවත් වෙනවා කියලා. තොපි නෙමෙයි යකෝ. තේරුණාද? මොකාවොත් හරි මේ අපි වෙවිලා මේ බිමට දාලා පාගන්න තොපිට බෑ. ඇහුණාද? අපි සුළු ಜಾති තමයි. සුළු ಜಾති වුණාට තොපිට ඇවිල්ලා අපිව පාගන්න බෑ. තොපි මේක දැම්මයින් පස්සේ අපි ඇවිල්ලා බය වෙනවද? තෝ ඇවිල්ලා සිංහලෙක් කියලා තෝ එන ලොකු සිංහලෙක් කියලා තොටම අපි බය වෙනවද? තෝ මේම කමෙන්ට් එකක් ගෙවුවා කියලා අපි බය වෙනවද තොට? අපි ඇවිල්ලා සාධාරණ ජීවත් වෙන නම් අපි මෙතන ඇවිල්ලා එක කැරි බල්ලෙකුටවත් අපි බය වෙන්න අවශ්‍ය නැහැ. තේරුණාද? තෝ ඇවිල්ලා කතා කරන්න කතාව තියෙද්දි තොට ඇවිල්ලා කවුරුත් කිව්වේ නැහනේ තොට ඇවිල්ලා මෙතන කමෙන්ට් එකක් ගන්න කියලා. තොට අපි ඇව්වද? තෝගෙන් අපි ඉල්ලුවද? අනේ මේ ඔයාලා ඇවිල්ලා මේ අපිට කමෙන්ට් එකක් ගන්නකො මේ ඔයාලා ඇවිල්ලා අපිට උදව් කරන්න කියලා තොපෙන්ද අපි ඉල්ලුවේ උදව්ව. අපි ඉල්ලුවේ ජනාධිපතිතුමාගෙන් උදව්ව. මේ රටේ ඇවිල්ලා පළවෙනි පුරවැසියා ජනාධිපතිතුමා, දෙවෙනි එක්කෙනා ඇවිල්ලා දෙවෙනි පුරවැසියා, අගමැතිතුමිය, තුන්වෙනි පොලිස්පතිතුමා. එවුනද? එයාලගෙන් තමයි උදව් ඉල්ලුවේ. තොපෙන් උදව් ඉල්ලුවේ නෑ අපි. දන්නවද? මේක නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියෙන් CIDයෙන් හැම එකෙන් මේ විල්ලා ඉන්නවා. තොපි ඇවිල්ලා මෙතන කමෙන්ට් ගාලා තොපි අපි විවේචනය කරන කියලා තොපේ ඇවිල්ලා තොපේ මනුස්සකමයි තොගේ ඇවිල්ලා අවජාතකකමයි මේකෙන්ම තේරෙනවා. තේරෙනවද? තෝ ඇත්තරම තෝ ඇවිල්ලා හොඳ බුද්ධ පුත්‍රයෙක් නම් ඇත්තරම මේ බෞද්ධ ආගම කෙනෙක් නම් ඇවිල්ලා තෝ මේ ඇවිල්ලා කමෙන්ට් ගන්න තොපි වගේ ජාතිවාදී වල්පරයෝ කැරි බල්ලෝ තොපිට අපි බය වෙනවද? කාලකන්ණියා තොපි වගේ උන් ඇවිල්ලා මේ කෙල ගන්න කෙලටවත් අපි ගණන් ගන්නෙ නැහැ. තෝ වගේ කාලකන්ණියෝ මේ කෙලටවත් ගණන් ගන්නෙ නැහැ. හැවුනද? තෝගේ හොඳට තෝ මතක තියාගනි. තේරුණාද? තොපෙන් ඇවිල්ලා අපි උදව් ඉල්ලන්නේ නැහැ. අපිට අවශ්‍යත් නැහැ තොපෙන් උදව් ඉල්ලන්න. හැවුනද? මොකද්ද ඒක සිද්ධ වුනේ කියලා අපි මෙච්චර අපි ඇවිල්ලා අපේ ජාතිය වුණොත් හරි වැරද්දක් කරා නම් ඇවිල්ලා මේක හරියට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා අපි කියනවා නම් ඇවිල්ලා තෝ වගේ කාලකන්ණි වල්පරයෝ මේ තොපේ ඇවිල්ලා තොපේ කම ඇවිල්ලා තෝ තියාගනින්. තොපේ කම අපිට පෙන්වන්න දෙන්න එපා. ඒක දන්නේ නැති අහිංසක තොපිට බය වෙන මිනිස්සු ඉන්නවනේ. ජාතිවාදී වල්පරයොන්ට බය වෙන මිනිස්සු ඉන්නවා. මේ වගේ වල්පරයෝ අපි ගොඩාක් මේ අනන්ත අප්‍රමාණව අපි දැකලා තියෙනවා. තොපි වගේ වල්පරයොන්ට අපි බය වෙන්නේ නැහැ. තෝ එවිලා මොකෙද්ද තෝ? තෝ මොකෙද්ද? තොට විතරක් නෙමෙයි මේ ලංකාව අයිති. අපිටත් එක්කම තමයි අයිති. තෝ මොකෙද්ද තෝ? කතා කරන්න එන්නේ?
තෝ වගේ එකෙක් මගේ ඉස්සරහට ආවනම් ඇත්තටම මන් දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. ආව මෙතන අල්ලා දෙයියන්ගෙන කියන. තෝ මොකෙද්ද යකෝ තෝ? අපි තෝයි තොපි එවිල්ලා අල්ලා දෙන්න කියලා අපාස කරනවනේ. අපි කවදර දවසක් මේ ගෞතම බුදුන්ට අපාස කරනවද? නෑනේ. බුදුන්ට අපි අපාස කරන්නේ නෑනේ. නිකන් හරි අපි මොකක් හරි වචනයක් බුදුන්ට මොකක් හරි මුස්ලිම් මිනිස්සු කවුරු හරි වචනයක් කිව්වනම් තොපේ ඉන්න උන් ඔක්කොම එනව නේද රෙද්දවල් උස්සගෙන. තොපි වගේ කාලා කන්නේක කටවහන්න මොකාවත් එන්නේ නැද්ද? අල්ලා දෙයියන්ට තමයි දන්නේ. එතන සිද්ධ වෙන එකේවිල්ලා දෙයියොන්ට තමයි දන්නේ. වෙන කාටවත් දන්නේ දෙයියොන්ට දන්නේ හින්දා තමයි මේ වගේ විල්ලා මේ කෙලිදරව් කරේ. දෙවි කෙනෙක් නැත්තම් මේ කෙලිදරව් වෙන්නේ නැහැ. එතන අසාධාරණයක් වෙන හින්දා තමයි මේක මේ විදිහට එලිදරව් උනේ. මේ තොපිට අපි බය වෙනවා කියලා හිතුවද? අනේ ඵලයන් කාලා කනිය යන්න තෝගේ කම තෝ තියාගනි. තේරුණාද? තෝගේ කම තියෙනවනේ තෝගේ කම තෝ තියාගනි. තෝගේ කම අපිට පෙන්වන්න දෙන්න එපා. තේරුණා? තොපිට බය වෙන මිනිස්සු ඉන්නවා. මේ අපි තොපි වගේ උන්ට අපි බය වෙන්නේ නැහැ. කාලා කන්‍ය. තෝ සිංහලෙද්ද තෝ එවිල්ලා? තෝ ඇත්තටම තෝ හොඳ සිංහලෙද්ද කියපො මුලින්ම. තෝ හොඳ සිංහලෙක් නම් එවිලා මේ වගේ ಜಾතිවාදී වපුරන්නේ නැහැ. තේරුණාද? තෝගේ DNA එක අරන් බලපිය. මුලින්ම තෝගේ DNA එකේ මොකද්ද මික්ස් එක කියලා බලපන්. හොඳ සිංහල හෙළ සිංහල ඉන්නවා. හෙළ සිංහල හොඳ සිංහල හොඳ බෞද්ධ ආගම ಜಾතිවාදී හදින්නේ නැහැ. බුදුන් කියපු බණ දේශනාව ආගෙන ඉන්න බෞද්ධ ආගම ජනතාව ඉන්නවා. සිංහල ජනතාව ඉන්නවා. තොපි වගේ නෙමෙයි. ඒ ජනතාව ಜಾතිවාදී හදින්නේ නැහැ. තෝ එවිලා මොකාට හරි එවිලා තෝ මට ඉතින් කුණු වර්පෙන් තොට කියන්න පුළුවන්. ඇහුණද? කාලා කන්නේ වල්පරය තෝ එනවා. පර වැඩ කරන්න. සක්කිලියා